ෂවර්ම එකක් හදමුද. මුලින්ම රොටියට කැරට් ටිකක් මේ විදිහට හීනියට ලියාගෙන තියාගන්න. ඊට පස්සේ කියුකම්බර් එකක් හීනියට ලියලා තියාගන්න. මේ වගේ රොටි අපිට සුපර් මාකට් වලින් ගන්න පුළුවන්. මේ රොටිය මං කරලා තියෙන්නේ පෑන් එකේ චුට්ටක් දෙපැත්ත රත් කරලා ගත්තා විතරයි. ඒක කුක් කරලා තියෙන්නේ. මේක දැන් අපිට පුළුවන් ලුණු දාගන්න මේ විදිහට. ඊට අමතරව මම අරගෙන තියෙනවා බෙල් පෙපර් වගේ මෙහෙනම් කියන්නේ පීමන් කියලා. සැර නැති මිරිස් ජාතියක්. ඒකත් හිණියට කපලා තියෙනවා. ගෝපණන් චූටියටම කපලා තියෙන්නේ. ඒ විදිහට කපුවම හරිම රසයි. මොකද ගෝවා ගොඩක් අර හැපෙන්නේ නැති නිසා හරිම රසට තියෙනවා. ඊට පස්සේ මේ මම එකතු කරන්නේ හීනියට කපලා බෙදලා තියෙන චිකන් ටිකක් වැඩිපුර දාලා තියෙනවා. දැන් කරන්න තියෙන්නේ මේකට අපිට ඕන කරන සෝස් වර්ග දාන්න. මේ නම් දාන්නේ ලුණු කුඩු. මේ දාන්නේ මම පින්ක් සෝල්ට්. ලුණු පොඩ්ඩක් දාලා ඊට පස්සේ මේ විදිහට ගම්මිරිසුත් දාගන්න ඕනේ. ඒක අපිට ඕන නම් කෑලි මිරිස් එකතු කරගන්නත් පුළුවන්. සැරට කන්න කැමති නම් chili paste ටිකක් දාගන්නත් පුළුවන්. මම නම් ඒව මොනවත් දෙන්නේ නැහැ. දැන් නම් දාන්නේ තක්කාලි සෝස්. ඒකට බාබකියු සෝස් උනත් දාන්න පුළුවන්. හරිම රසයි එතකොට. තක්කාලි සෝස් ටිකකුත් මේ විදිහට දාගෙන අපිට පුළුවන් ආපහු මේකට දාගන්න චීස් ටිකක් දානවා නම් අපිට රත් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මේකට මේ වගේ මයොනයිස් සෝස් ටිකක් දාගන්න. මේකට වැඩි මුකුත් දැම්මේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. හරිම රසට තියෙනවා. ඊට පස්සේ මේක හිමින් සැරේ රෝල් කරගන්න තියෙනවා. මම රොටිය හදා ගන්න කලින් රොටිය පුච්ච ගන්න කලින් මේ විදිහට පොඩි කැපුමක් දාගත්තා. දැන් තියෙන්නේ මේක හිමින් සැරේ රෝල් කරගෙන යන්න. මේකේ රොටියේ පිටි ප්‍රමාණය අපිට කැවෙන්න තියෙන පිටි ප්‍රමාණය අඩු නිසා හරිම ගුණදායකයි. මේකට අපිට සලාද කොලයක් තියා ගන්න උනත් පුළුවන්. මම මේක ගැලවෙන හින්දා මේ විදිහට ටූත් පික් එකක් ගහනවා. බලන්නකො ලස්සන වගේම තමයි රසත්.